තියෙන්නේ කොරියාවේ හොස්පිටල් එක. එතකොට මම කොරියාවේ බෙහෙත් ගන්න හරි ලේසි. මොකද මේ කොරියාවේ හැම හොස්පිටල් එකක්ම සිස්ටම් කරලා තියෙන්නේ. සිස්ටම් කරලා තියෙනවා කියලා කියන්නේ 그래서요, 안녕하십니까. 좀 좋아해요. 지난달에 못 들어왔으니까. 아 그래요. 오늘 약 한 달분 저번에 한 달분 가져가신 거 아직 없어요, 지금. 없어요. 약한 번씩만 네. 드시게 하루 2번 드시죠? 네, 두 번째. 2번씩만 드세요. 네. 오늘 물리치료랑 주사도 맞으실 거예요? 네네네. 같이 내드릴게요. 감사합니다. 안녕히 가세요. දැක්කනේ මම ඇතුළට ගිය ගමන් ඩොක්ටර් දානවා මම මොකටද එන්නේ කියලා. මගේ ID එකේ නම්බර් එක ගහපු ගමන් සිස්ටම් එකේ පේනවා මගේ සම්පූර්ණම විස්තරය. කලින් බෙහෙත් අරන් තියෙනවා නම් හෝ කොහෙන් හරි වෙන හොස්පිටල් එකකින් බෙහෙත් අරන් තියෙනවා නම් නැත්නම් මොන වගේ බෙහෙත් අරන් තියෙන කියන එක පවා සිස්ටම් එකේ පේනවා. 2층 내려와서 물리치료 받으세요. 알겠습니다. 네, 감사합니다. මේ විදියට ඩොක්ටර් ගාවට ගියාට පස්සේ එයා තමයි කරන පරීක්ෂණ ටිකක් හරි මොනවා හරි තියෙනවා නම් එනේ ලියලා දෙන්න. එතකොට අපි කරන්න ඕනේ රිසිප්ෂන් එකට ඇවිල්ලා මේ විදියට ආපහු අංකයක් කරන් මෙතන බිල් එක පේ කරන්න ඕනේ. බිල් එක පේ කරන්නේ මේ ෂීට් එකේ ලියලා තියෙනවා. දැන් මෙතන තියෙන මසාජ් එකයි ඉන්ජෙක්ෂන් එකයි. එතකොට මේ දෙකට අවශ්‍ය බිල මේගොල්ලෝ දානවා. ඒක ලියලා තියෙන්නේ මෙයාට දන්නවා මේකට කොච්චර ප්‍රමාණයක් බිල යනවද කියලා. ඉස්සාම ඉතින් නම්බර් එකක් අරන් ඒ නම්බරයක් ගන්න මේ විදිහට. 22 ඇවිල්ලා තියෙන නම්බර එක පේනවාදී. උඩ බලුවම පස්සේ 286 279 287 ඔය විදිහට තියෙනවා. කතා කරන් පස්සේ 감사합니다. 288번 고객님 4번 මේ විදිහට කතා කරනවා. කතා කරලා පස්සේ ගමන් මේ ක්‍රෙඩිට් කාඩ් එක දුන්නාම හරි. ඊට පස්සේ එතනින් දෙනවා බිල් එක පේ කරා කියලා. පස්සේ පේ කරපු බිල් එක අරන් මේ මසාජ් සැනටයි ඉන්ජෙක්ෂන් කරන්න යන්න තියෙනවා. ඉන්නවා තමයි මේ සිස්ටම් එක කොරියාව බෙහෙත් ගන්න. දැන් මම ඉතින් විසිට් එක හම්බුණා බිල් එක පේ කරා කියලා. ඒකේ ගහලා තියෙනවා කීයට තට්ටුවට යන්න ඕනේ. කියන එක දැන් ඉතින් මේ විදියට අදාළ තැනට යන්න තියෙනවා. දැන් මුලින්ම ඉස්සෙල්ලාම යන්න ඕනේ මේ 문이 닫힙니다. 문이 열립니다. ඒක තමයි 주사실 එක. 일단 බෙහෙත් තියලා දාන්න. 안녕하세요. 밀려가지고 기다려야 돼요. 네. කොරියාවේ ඉන්න ඕනම කෙනෙකුට මේ වගේ හොස්පිටල් එකකට ගිහිල්ලා බොඩි මසාජ් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ වගේ අතේ කැක්කමක් නම් වගේ කොන්ද කැක්කමක් නම් වගේ කකුලේ හරි කොහේ හරි කැක්කමක් නම් ඒ ස්ථානයට ගැලපෙන විදිහට මසාජ් එකක් කරගන්න පුළුවන්. මේක මේ අතින් කරන දෙයක් නෙමෙයි මැෂින් හරහා සිද්ධ වෙන්නේ. මේ පේන ඇඳේ නිදාගත්තට පස්සේ මේක සම්පූර්ණ හීට් වෙනවා. තනක කොන්දර මසාජ් එකක් දානවා. මුලින්ම මේක නිදාගෙන විනාඩි 25ක් වගේ හීට් එක
හීට් කරනවා. කොන්ද නිදාගත්තට පස්සේ ඔටෝ හීට් වෙනවා මේ බෙඩ් එකේ. ඊට පස්සේ තමයි මසාජ් එක දාන්නේ. මෙතන ෆුල් මසාජ් එකක් දීලා මේ බෙඩ් එකේ තමයි. 문이 열립니다. සාමාන්‍ය අපේ ලංකාවේ නම් MRI එකක් කරන්න තියෙන MRI එක සාමාන්‍ය තෝරගත්ත හොස්පිටල් කීපයක විතරයි MRI එකක් කරන්න පුළුවන්. හැබැයි මේ මම මේ පේනන්නේ ගමේ හොස්පිටල් එක. ගමක තියෙන නෝමල් හොස්පිටල් එක. ඒතර මේ ගමේ හොස්පිටල් එකේත් MRI කරන්න අවස්ථාව තියෙන CT ස්කෑන් ද MRI ද ඒ හැමදේම පාසුකම් තියෙනවා. ඉතින් ඒක තමයි වැදගත්කම දියුණු රටක. පොලිමේ ඉන්න කියලා දෙයක් නැහැ. MRI. ඊළඟ දේ තමයි හොස්පිටල් වල බෙහෙත් දෙන්නේ නැහැ කොරියාවේ. එහෙම දෙයක් තියෙනවා කොරියාවේ හොස්පිටල් බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් රිසිට් එක නම් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකෙන් එළියේ තියෙන යක්කුක් එකකින් ඉගෙන තමයි අපේ ෆාමසි එකකින් තමයි බෙහෙත් ගන්න ඕනේ. හොස්පිටල් ළඟම අනිවාර්යෙන් ෆාමසිස් තියෙනවා. ඔය ඉස්සරහ පේන්නේ ෆාමසි එක. ලංකාවගේ කොරියාවේ නිකම් බෙහෙත් දෙන්නේ නැහැ. අනේ ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කොරියාවේ ලංකාවගේ නිකම් බෙහෙත් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සල්ලි දීලා තමයි බෙහෙත් ගන්න ඕනේ. ඒ කියන්නේ හොස්පිටල් එක තුලින් බෙහෙත් දෙන්නේ නැහැ. මේ වගේ ෆාමසි එකට ගිහිල්ලා තමයි බෙහෙත් ගන්න ඕනේ. මේ තියෙන හොස්පිටල් එක. මේ ගමේ තියෙන සාමාන්‍ය පොඩි හොස්පිටල් එක.